බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිරිසිදු ශ්‍රී සද්ධර්මය කාලයත් සමග විකෘති වෙන්න පුළුවන්ද? අද සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන ඇතැම් ආකර්ශනීය කරුණු නිසා ඔබ නොදැනුවත්වම වැරදි මාවතක යනවාද? සියලු දෙනාටම තෙරුවන් සරණයි. සැබෑ ධර්මය සහ ව්‍යාජ ධර්මය වෙන්කර හඳුනා ගන්නා බුද්ධිමත් ක්‍රමය ත්‍රිපිටකය ඇසුරින් අද අපි විමසා බලමු. පින්වත්නි, සංයුක්ත නිකායේ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝකයේ සැබෑ රත්තරන් අතුරුදහන් වන්නේ ව්‍යාජ රත්තරන් හෙවත් ප්‍රතිරූපක බිහි වූ විටයි. ඒ වගේමයි සැබෑ ධර්මය වැසී යන්නේ ධර්මය වැනි පෙනෙන ව්‍යාජ අදහස් සමාජගත වූ විටයි. මහා ගංවතුරකින්, දරුණු ගින්නකින් හෝ ප්‍රචණ්ඩ සුළඟකින් ධර්මය විනාශ වන්නේ නැහැ. එය විනාශ වන්නේ ශාසනය ඇතුළතම සිටින පිරිස ධර්මය වැරදි ලෙස අර්ථකථනය කිරීමෙන් පමණයි. අංගුත්තර නිකායේ එන කාලාම සූත්‍රය අපට පෙන්වා දෙන්නේ ඕනෑම දෙයක් ඇසූ පමණින් පිළි නොගන්නා ලෙසයි. පරම්පරාවෙන් ආපමණින් හෝ පොතපතේ තිබූ පමණින් යමක් පිළිගන්න එපා. තර්කයට ගැලපුණු පමණින් හෝ තම ගුරුවරයා පැවසූ පමණින්ම එය ධර්මය යයි නොසිතන්න. යම් කරුණක් තමාගේ නුවණින් විමසා බලන විට එය අකුසලයට අහිතට පවතී නම් එය බැහැර කරන්න. විශේෂයෙන්ම යමෙක් යම් කරුණක් ධර්මයේ ලෙස ඉදිරිපත් කළහොත් එය බුදු වදනක් දැයි තහවුරු කරගන්නා ආකාරය මහා පරිනිබ්බාන සූත්‍රයේ එන මහා පදේශ 4න් පෙන්වා දෙනවා. යමෙක් පවසන කරුණක් බුදුරජාණන් වහන්සේගෙන් ඇසුණු බව හෝ සංඝයාගෙන් ඇසුණු බව පැවසුවත් එය කෙලින්ම පිළිගන්න එපා. එම කරුණු පරීක්ෂා කිරීමට බුදු හිමියන් මහා පදේශ 4ක් වදාලා. පළමු වන්න බුද්ධ ආපදේශයයි. එනම් බුදුරජාණන් වහන්සේගෙන්ම ඇසුණු බව පැවසීමයි. දෙවන්න සංඝ ආපදේශයයි. එනම් සංඝ රත්නයෙන් ඇසුණු බව පැවසීමයි. දෙවන්න සම්බහුලත්තේර ආපදේශයයි. එනම් ධර්මධර බොහෝ තෙරවරුන්ගෙන් ඇසුණු බව පැවසීමයි. සිවුවන්න ඒකත්තේර ආපදේශයයි. එනම් එක් ධර්මධර තෙරනමකගින් ඇසුණු බව පැවසීමයි. මේ කවුරුන් පැවසුවත් එම කරුණු බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර සමග ගැලපෙනවාදයි බලන්න. එය පනවන ලද විනය නීති සමග සැසඳෙනවාදයි බලන්න. සූත්‍රයට සහ විනයට බැස නොගන්නා ඕනෑම කරුණක් බුදුවදනක් නොවන බව තේරුම්ගෙන බැහැර කරන්න. සමාජ මාධ්‍යවල තිබූ පමණින් එය ධර්මය වන්නේ නැහැ. වැරදි මතයක් ප්‍රචාරය කිරීම තමන්ට මෙන්ම අන් අයටද මහත් අකුසලයක් විය හැකියි. එම නිසා සෑම විටම ත්‍රිපිටක ධර්මයේ මූලාශ්‍ර කර ගනිමින් සත්‍යය විමසා බලන්න. සැබෑ ධර්මය ආරක්ෂා කර ගැනීමටත් ඔබේ සිත පිරිසිදු කර ගැනීමටත් අපේ කල්යාණ මිත්‍රයා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. ඔබ සැමටම තෙරුවන් සරණයි.